සංගලා මහේලලා දිල්ෂාන්ලා රිටාය වුණාට පස්සේ ටීවී එක වහලා දාපු යුගය ඉවර කරන්න 2008 එක දවසක ඩාර්ක් ස්කින් කොල්ලෙක් ශ්‍රී ලංකා ටීම් එකට එනවා. ඒ තරුණ කොළු ගැටයා ගැන ශ්‍රී ලංකාවට ගොඩක් ආදරය කරපු විස්තර විචාරකෙක් වුණු ටෝනි ග්‍රේග්ස් පස්සේ කාලයක කමෙන්ට්‍රියක් ඇතුළේදී කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. තරංගය තවම අවසන් නැහැ මිත්‍රයා. මැතිව්ස් තාම විකට් එකේ. ඔව්. ඒ තමා අපේ යුගයේ හිටපු හොඳම අවසන් කරන්න. ඉතින් ඒ හින්දාම අද සුපර් ඕවර් තුලින් අපි හිතුවා මැතිව්ස් ගැන ඔයාලට කියන්න. ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් ඉපදුනේ 1987 ජූනි මාසයේ 2 වෙනිදා. ඔහුගේ තාත්තා වුණු ටෙරාන් මැතිව්ස් කියන්නේ දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ හින්දා ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඇන්ජිට ලේ උරුමයෙන් ලැබුණු දෙයක්. දවසක් තාතා ක්‍රිකට් සෙල්ලම් කරන්න යද්දී පුංචි ඇන්ජේවත් බලන්න එකගෙන ආවා. ඒත් කණ්ඩායමේ එක ක්‍රීඩකයෙක් අඩුයි. ඒ හින්දා තාත්තත් එක්ක එක ටීම් එකේ ප්ලේ කරන්න chance එකක් ඇන්ජේට හම්බ වෙනවා. ඒත් බැට් කරන්න වෙන්නේ ලාස්ට් මෑන් හැටියට. කොහොම හරි විකට් 9ක් ගිහලා ලකුණු 4ක් ගහන්න තියෙද්දි ඇන්ජිට බැට් කරන්න chance එක හම්බ වෙනවා. කොහොම හරි 4 පාරක් ගහලා තරඟය දිනවලා දෙන්න එතනදී පුංචි ඇන්ජීට පුළුවන් වෙනවා. මේ විදියට ආපු ඇන්ජීට 2006 දී ශ්‍රී ලංකා අන්ඩර් 19 ටීම් එකේ කැප්ටන් වෙන්න පුළුවන් වෙනවා. එතනින් එහාට ගියපු ඇන්ජී 2008 දී ODI ඩෙබියු එක වගේම 2009 දී ටෙස්ට් ඇන්ඩ් T20 ඩෙබියුස් ප්ලේ කරනවා. එතන ඉඳන් ශ්‍රී ලංකා ටීම් එකට නැතිවම බැරි ඕල් රවුන්ඩර් කෙනෙක් තමයි ඇන්ජී කියන්නේ. මේ විදියට දස්කම් දක්වපු ඇන්ජීට 2013 දී අපේ ජාතික කණ්ඩායමේ නියමුව වෙන්න chance එකක් ලැබෙනවා. ඒ වගේම 2015 අවුරුද්දේ විස්ඩම් ක්‍රිකටර් ඔෆ් ද ඉයර් වෙන්නත් ඔහුට පුළුවන් වෙනවා. මැතිව්ස් ගැන කතා කරද්දී මතකෙට එන මැචස් වගේම ඉනිංස් නම් ගොඩාක් තියෙනවා. ඒ අතරින් ක්‍රිකට් පිස්සන්ට අමතක කරන්නම බැරිම සිද්ධියක් තමයි මෙල්බන් මිරැකල් එක. අන්තිම විකට් දෙකත් අතේ තියාගෙන මාලිංගත් එක්ක එකතු වෙලා ලකුණු 110ක් චේස් කරපු ඒ ඉනිං එක වාර්තා වෙන්නේ 9th විකට් එකට තියපු හොඳම පාර්ට්නර්ෂිප් එක විදියටයි. එතනදී මාලිංග මැතිව්ස්ට කියනවා මෙහෙම කතාවක්. මට ජොන්සන්ගේ බෝල්ස් වලට ෆේස් කරන්න අමාරුයි. එතනින් මාව බේරගන්න කියලා. මීට කලින් ජොන්සන්ව ෆේස් කරලා නැති වුණත් මැතිව්ස් ඒ වගකීම බාර අරගෙන ජොන්සන්ගේ බෝල 29ට ලකුණු 35ක් උදුරා ගන්නවා. ඒ වගේම මාලිංග ෆේස් කරපු බෝල 48න් එකක්වත් ජොන්සන්ගේ නොවෙන්නත් මැතිව්ස් වග බලා ගන්නවා. ඒ ඉතින් පස්පෙළ ක්‍රීඩකයෝ මැනේජ් කරගෙන බැට් කරන්න ඇන්ජිට තිබුණේ ඒ විදියේ සුපිරි හැකියාව. ඒ වගේම 2009 T20 World Cup එකේ වෙස්ට් ඉන්ඩීස් එක්ක තිබ්බ මැච් එකේදී මැතිව්ස් ගත්ත කැච් එක මුළු ලෝකෙම කතා බහට ලක් වුණා. ඒක කොච්චර දුරදිග කියාද කියනවා නම් MCC එකට ඒ කැච් එක නීත්‍යානුකූලයි කියලා මීඩියාවලට ප්‍රෙස් කොන්ෆරන්සස් පවත්වලා කියන්නත් සිද්ධ වුණා. ඒ කැච් එකත් එක්ක බනි හොප් කැච් වල ෆවුන්ඩර් විදියට ඇන්ජීව නම් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ලෝඩ්ස් වලදී දිල්ෂාන්ගේ මාලිංගගේ බැනුම් මැද්දේ චන්දිමාල්ගේ සෙන්චරිය ගහන්න දීපු සප් එකත් අපිට කොහොමද අමතක කරන්න පුළුවන්. මොකද ලෝඩ්ස් වල චන්දීගේ 100 කියද්දි චන්දීට කලින් මතක් වෙන්නේ ඒ වෙනුවෙන් ප්‍රෙෂර් එක මැද්දේ ඇන්ජී කරපු කැපවීම. ඒ වගේම 2009 T20 World Cup semi-final එකේ පළවෙනි ඕවරේදීම සුපිරි වෙස්ට් ඉන්ඩීස් බැටර්ස්ලා 3 දෙනෙක්ම අවුට් කරගන්න මැච් එක දිනන්න ෆවුන්ඩේෂන් එක දාලා දෙන්නෙත් අපේ ඇන්ජී. ඉතින් මේ දක්ෂතාත් එක්ක 2009-2018 කාලේ ලෝකයේ හොඳම ඕල් රවුන්ඩර් වෙන්නෙත් ඇන්ජලෝ මැතිව්ස්මයි. මොකද මේ අවුරුදු 10 ඇතුලේ ලකුණු 10000ක් විකට් 150ක් වගේම කැචස් 100ක් පහු කරපු වෙන එක ඕල් රවුන්ඩර් කෙනෙක්වත් හිටියේ නැහැ. ඒ වගේම මැචස් 435කදී ලකුණු 15538ක් විකට් 204ක් සහ කැචස් 158ක් ලබාගත් ක්‍රීඩකයෙක් තමයි මේ ඉන්නේ. මේ දස්කම දක්වලා තියෙන්නේ ලෝකෙටම ප්ලේයර්ස්ලා 12 දෙනෙක් විතරයි. ඒ වගේම ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ගහපු අයගේ ලිස්ට් එකේ 3 වෙනියට ඉන්නෙත් ඇන්ජී. ඒ සංගට සහ මහේලට විතරක් පහළේ. නායකයෙක් විදියට ශ්‍රී ලංකා ටීම් එකට මැතිව්ස් කරපු දේවල් නම් ගොඩයි.
මැතිවස් කැපටන්සිය බාරගන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එච්චර හොඳ කාලයකදීත් නෙමෙයි. ඒත් 2014දී ඉංග්ලන්ඩ් ටීම් එකත් එක්ක ෆස්ට් ටයිම් ටෙස්ට් සීරීස් එකක් දිනන්නේ ඇන්ජේගේ කැප්ටන්සි එක යටතේ. ඒ වගේම ඔසී ටීම් එක වයිට් වොෂ් කරන්නත් ඇන්ජේගේ නායකත්වය යටතේ පුළුවන් වෙනවා. මැතිවස් ගැන කියනවා නම් තවත් විශේෂ සිදුවීම් ගොඩාරියක් තියෙනවා. එතනින් එකක් තමයි පළවෙනි වතාවට ටයිම් අවුට් වෙලා අවුට් වුණු ප්ලේයර් වෙන්නෙත් ඇන්ජි. ක්‍රිකට් වල තියෙන අවුට් වෙන්න පුළුවන් ක්‍රම 9න් 7 ආකාරයකටම ඇන්ජි අවුට් වෙලා තියෙනවා. ඒ වගේම ලකුණු 99 දී ලකුණු 199 දී අවුට් වෙලා තියෙන ලෝකයේ එකම බැටර් වෙන්නෙත් ඇන්ජලෝ මැතිවස්. ඉතින් ඇන්ජලෝ මැතිවස් කියන්නේ නිකන් ක්‍රීඩකයෙක් නම් නෙමෙයි. යුගයක් සරසවපු පුරාවෘතයක්. කොටින්ම කියනවා නම් රිප්ලේස්මන්ට් එකක් හොයාගන්න නැති ප්ලේයර් කෙනෙක්. ඇන්ජි ගැන ඔයාලා දන්න දේවලුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපිටත් දැනගන්නත් එක්ක අපි ඒ ගැනත් කතා කරමු. එහෙනම් මේ වගේ වීඩියෝ තවත් බලන්න අපේ සුපර් ඕවර් channel එකත් subscribe කරගෙනම යන්න.